සුබ දවසක් සියලුම දෙනාට. අලුතෙන් අප්ඩේට් එක ආවට පස්සේ ඒකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා කට්ටියට හඳුන්වා දෙන්න වීඩියෝ එකක් කරන්න රෙජිස්ට්‍රේෂන් එකක් කරන්න අදහස් කරා. අපි බලමු කොහොමද රෙජිස්ට්‍රේෂන් එක කරන්න කියලා. ඔයාට ඔයාගේ යාළුවා හරහා ඔයාට ඉන්වයිට් කරන කෙනා හරහා හෝ Facebook එකෙන් හරි කොහොම හරි තැනකින් ඔයාට මෙන්න මේ වගේ ලින්ක් එකක් හම්බ වෙයි. එන්නේ ලින්ක් එකකින් තමයි රෙජිස්ටර් වෙන්න ඕනේ. මේ ලින්ක් එක ටච් කරාම ඔයාට මෙන්න මේ වගේ මේ ඇප්ලිකේෂන් එකක් පෙන්නනවා. ඒකෙදි ඔයාට බලා ගන්න පුළුවන් මේ ලින්ක් එක කාගේ හරහා දෙන්නේ කියන එක. ඊට පස්සේ ඔයාට දෙන්න තියෙන මේකේ කරන්න තියෙන්නේ ඔයාගේ ෆස්ට් නේම් එක මෙතන උඩින්ම ටයිප් කරන්න ඕනේ. ඊළඟට ඔයාගේ ලාස්ට් නේම් එක මෙතන ටයිප් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ID නම්බර් එක මෙතන දෙන්න ඕනේ. මේ විදිහට ඊට පස්සේ contact number එක දෙන්න ඕනේ. contact number එක දාද්දී මෙතනදී බිංදුවත් එක්ක දානවා. WhatsApp number එක දාද්දී බිංදුව අයින් කරලා දාන්න ඕනේ. ඊට පස්සේ යූසර් නේම් එකක් දාගන්න ඕනේ. මේ යූසර් නේම් එකට දාන එක ඔයාගේ නමේ මුල කෑල්ල දැම්මොත් ගැටලුවක් නැහැ. අපි එහෙම කරමු දැනට. ඔයාට කැමති නමක් දාගන්න පුළුවන් මෙතෙන්ට. ඒක මතක තියාගන්න ඕනේ. ඒකයි වැදගත් වෙන්නේ. පාස්වර්ඩ් එක ස්ටෝන් පාස්වර්ඩ් එකක් වෙන්න ඕන. ස්ටෝන් පාස්වර්ඩ් එකක් කියන්නේ ඒකට තියෙන්න ඕන ඉංග්‍රීසි කැපිටල් අකුරු, සිම්පල් අකුරු, ඉලක්කම්, සිම්බල්. ඒ කියන හතර වර්ගෙම තියෙන්න ඕනේ. අපි ඒක ගහගමු. ඒක ඉලක්කම් 13කට වඩා අඩු වෙන්න ඕනේ. ඒකම එතන යටිමුත් ගන්න අපි ටයිප් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක ඇප්ලිකේෂන් එක හරියට වුණාට පස්සේ උඩ ගාපු පාස්වර්ඩ් එකම පල්ලෙහාට වැදුනොත් මෙන්න මේ මම එකක් ඩිලීට් කරලා වෙන්නන්නම්.
මෙන්න මේ වගේ රතු පාට එකක් වෙන්නනවා මොනවා හරි වැරදීමක් සිද්ධ වෙලා තිබුණොත්. ඒක අපිට එතනදීම චෙක් කරගන්න පුළුවන් මොනවා හරි වැරද්දක් අපි අතින් වෙලා තිබුණොත් මෙන්න මේ විදිහට රතු පාට පොඩි පේන්ට් එකක් වෙන්නනවා මේ අර පාස්වර්ඩ් එක ගන්න තියෙන මේ තැනත් කන්ෆර්ම් පාස්වර්ඩ් එක ගන්න තියෙන තැනත් එන්න මේ විදිහට පේන්නනවා. ඒකට අපි නිවැරදි එක ගහගත්තට පස්සේ මේ විදිහට රතු පාට එක අයින් වෙලා normal කළු පාටෙම පෙන්නනවා. ඊට පස්සේ මෙතන මේ term and condition මෙතන term and condition වලට agree වෙන්න ඕනේ. මෙතන ටික් එකක් දාගන්නවා. ඊට පස්සේ මේ register කියන බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. එන්න මේ විදිහට ගියාම your registration successful කියලා එනවා. ඊට පස්සේ ටික වෙලාවක් ඉන්නකොට අපිට user name password දීලා log වෙන්න තැනක් එනවා. ඒකට ගිහින් log වෙලා බලන්න පුළුවන් app එක කොහොමද වැඩ කරන්නේ කියන එක. ඔව් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සර අපිට මේ විදිහට ඔයාලට රෙජිස්ට්‍රේෂන් එකට ලොග් වුණාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්වුවේ නැහැ. ඇප් එකට ලොග් වෙන්න අවස්ථාවක් හම්බ වුණේ නැහැ. දැන් අලුත් අප්ඩේට් එකෙන් පස්සේ මෙන්න මේ විදිහට රෙජිස්ටර් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් ඇප් එකට යන්න පුළුවන්. ඇප් එක රීලෝඩ් කරන්නේ කොහොමද? කමිෂන් රේට් එක කොහොමද? ඒ වගේ විස්තර ටිකක් අපිට බලා ගන්න පුළුවන් ඇප් එකට ලොග් වෙලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් අපි රීලෝඩ් එකක් දානවා නම් කොහොමද දාන්නේ? ඇප් එක වැඩ කරන විදිය සම්පූර්ණයෙන් ඇප් එක වැඩ කරන විදිය මෙන්න මේ ආකාරයට බලා ගන්න පුළුවන්. පේමන්ට් එක කියන්නේ ඇප් එක රෙජිස්ටර් වෙන්න ආයතනයේ විසින් රුපියල් 1500ක මුදලක් තැන්පත් කරන්න කියලා තියෙනවා. ඒ මුදල තැන්පත් නොකර මේක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා බලන්න පුළුවන් කොහොමද වැඩ සිද්ධ වෙන්නේ කියන එක. ඒ අවස්ථාවේදී ඔයාලට මෙන්න මේ මෙතන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපිට හම්බෙන ඩිස්කවුන්ට් එක. දැන් අපි කමියුනිකේෂන් එකක් කරන කෙනෙකුට හම්බෙන ඩිස්කවුන්ට් එක තමයි මෙතන මේ දාලා තියෙන්නේ. කමියුනිකේෂන් එකක් වගේ අපි මේ ඇප් එක පාවිච්චි කරනකොට අපිට හම්බෙන ඩිස්කවුන්ට් එක. ඒ ඩිස්කවුන්ට් එක මෙතනදී කට් කරලා තියෙනවා. මොකද ඔයා ආයතනයෙන් තාම මේක මිලදී ගැනීමක් කරලා නැහැ. ඒක කරාට පස්සේ තමයි ඔයාට මේ ඇප් එක වැඩ කරනවා බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ හොඳ අවස්ථාවක් ලබා දීලා තියෙන කම්පැනියෙන් ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරලා බලලා වැඩ කරන විදිය පාවිච්චි කරලා බලලා ඉවරලා අරගන්න අවස්ථාවක් දීලා තියෙනවා. එතකොට ඔයාට ඉස්සලා ඊළඟට ඔයා කරන්න ඕනේ අපිට පුළුවන් මෙන්න මෙතන තියෙනවා top up now කියලා එකක්. top up now කියන එකෙන් ඔයාට පුළුවන් ඕන නම් ඔයාගේ කාඩ් එකකින් හරි මොකක් හරි ක්‍රමයකට top up එකක් දාගන්න. එහෙම නැත්නම් මෙන්න මේ bank detail දෙකෙන් එකකට ඔයාට මේක check කරන්න පොඩි මුදලක් දාලා වැඩේ කරගන්න පුළුවන්. ඔන්ලයින් ක්‍රමයට මේ මෙතන තියෙන විදිහට අපිට මේක top up කරගන්නත් පුළුවන්. ඔන්ලයින් කරන විදිහට කරනවා නම් ඔන්ලයින් ක්‍රමයකට කරනවා නම් මෙන්න මේ විදිහට මෙතන top up now කියන බටන් එක අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඇප් එක වැඩ කරන විදිය බලන්න පුළුවන්. ඔයා මේකට අඩුම රුපියල් 200ක්වත් දාලා ඉවරලා තමයි මේක චෙක් කරන්න ඕනේ වැඩ කරනවද නැද්ද කියන එක. ඒක දාලා ඔයාට එතකොට අමතර කිරීමක් කිසිම දෙයක් නැහැ. ඔයාට ඒ රුපියල් 200 ඔයාගේ ෆෝන් එකට දාගන්න උනත් පුළුවන්. රීලෝඩ් එකක් විදියට ඔයාට ඒක දාගන්න පුළුවන්. මෙතනදී ඇප් එක වැඩ කරන එක පෙන්වන්න තමයි ඔයගොල්ලන්ට මේක මේ විදියට දීලා තියෙන්නේ. කලින් අපිට මෙහෙම හම්බ වුණේ නැහැ. කලින් තිබුණේ normal registration එක කරාට පස්සේ තමයි ඇප් එක වැඩ කරන විදිය බලන්න හම්බ වුණේ. ඉතින් ඔයාලට හොඳ අවස්ථාවක් හම්බෙලා තියෙනවා ඇප් එකට එන්න කලින් register වෙලා ඇප් එක වැඩ කරන විදිය හරියට බලලා හරියට තේරුම් අරගෙන මේකට එන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේකෙන් තව හොඳ අවස්ථාවන් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මේක දෙන කෙනාගෙන් ඔයා ඒ විස්තර ටික හරියට මහගන්න. ඔයා දෙන කෙනා මේකේ වැඩ කරන කෙනෙක්. ඔයාට මේ ලින්ක් එක දීලා ඔයාට රෙජිස්ටර් වෙන්න කියලා කියන කෙනා Facebook එකෙන් හරි WhatsApp එකෙන් හරි මේ හරි දැකලා ඔයාට මේ දෙන කෙනා මේකේ දැනට වැඩ කරගෙන යන කෙනෙක්. ඒක නිසා කිසිම ගැටලුවක් නැතුව එයාත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරගෙන යන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්
මගේ නම්බර එක මම පහලින් දාන්නම්. ඒ නම්බර එකට කෝල් එකක් දෙන්න. ඕනම වෙලාවක ඕනම කෙනෙකුට මේ වැඩේ කරන්නේ කොහොමද කියන එක A to Z කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඕනම වෙලාවක. හරි, ඕකේ. thank you.